ශ්‍රී ලංකාවේ යහපාලන ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වන ඇමරිකානු සමාගම සම්බන්ධයෙන් තවත් අනාවරණයක් මේ. කතානායකවරයා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඇමරිකාවේ කළ සංචාරයකදී ඇති කරගත් එකඟතාවකට අනුව ඇමරිකානු ආධාර වැඩසටහන යටතේ ඩොලර් මිලියන 13ක් වැය කර ඩෙවලොප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන්කෝපරේටඩ් නැමැති සමාගම හරහා මෙරට යහපාලන ක්‍රියාවලිය සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව අප පසුගියදා පෙන්වා දුන්නා. වොෂින්ටනයේ ගවේෂණාත්මක මාධ්‍යවේදී වේන් මැඩ්සන් පළ කරන ලද වාර්තාවකට අනුව ඩෙවලොප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන්කෝපරේටඩ් සමාගම CIA ඔත්තු සේවයේ කටයුතු සඳහා උදව් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති ආයතනයක් බව සඳහන්. අදාළ වාර්තාවේ දැක්වෙන්නේ 2002 වසරේදී වෙනසුවේලා ජනාධිපති උගෝ චාවෙස්ට එරෙහිව පැන නැගුණු විප්ලවයට ඩෙවලොප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන්කෝපරේටඩ් සමාගමට චෝදනා එල්ලවන බවයි. ඇමරිකානු ආධාර වැඩසටහන යටතේ ඔවුන්ගේ කොන්ත්‍රාත්කරුවන් චාවෙස් විරෝධී කටයුතු සඳහා අනුබල දී ඇති බවද මෙම වාර්තාවේ දැක්වෙනවා. 2002 වසරේදී ඩෙවලොප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන්කෝපරේටඩ් සමාගම පලස්තීනයේ කටයුතු කරන සමයේදී ඇමරිකාවෙන් මුදල් ලැබෙන සියලුම රාජ්‍ය නොවන ආයතනයන්හි සමාජිකයින්ගේ පෞද්ගලික දත්ත සපයන්නයි ඔවුන් ඉල්ලීම් කර ඇති බව මෙම වාර්තාවේ දැක්වෙන තවත් කරුණක්. පලස්තීන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් වේන් මැඩ්සන් මාධ්‍යවේදියා පවසන්නේ එම පෞද්ගලික දත්ත CIA ඔත්තු සේවයට හා ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයට භාර දීම සඳහා එක්රැස් කර ඇති බවයි. ඩෙවලොප්මන්ට් ඕල්ටර්නේටිව් ඉන්කෝපරේටඩ් සමාගමේ මැදිහත් වීම මත බොලීවියාව අස්ථාවර කිරීමට ගත් උත්සාහය බොලීවියානු ජනාධිපති ඉවෝ මොරාලෙස් විවර්ත කර හැරියේ අදාළ ආයතනය රටින් පළවා හරිමින්. 2009 වසරේදී පාකිස්තාන මාධ්‍ය වාර්තාවන්ට අනුව එරට අධ්‍යාපන හා තොරතුරු මධ්‍යස්ථානයේ අනුදැනුමකින් තොරව දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද මෙම වාර්තාවේ සඳහන්.